ඔන්න දැන් ඉතින් ඔයාගේ ව්‍යාපාරය වෙනුවෙන් ලක්ෂ ගණන් වියදම් කරපු කාලය ඉවරයි. දැන් ඔයාගේ shop එකට ඔයාට පුළුවන් complete POS billing and inventory management system එකක් දාගන්න. ඉතින් ඔයාගේ shop එක පොඩි එකක් වුණත් එහෙම නැත්නම් විශාල එකක් වුණත් මේ complete billing and invoicing system with inventory and stock management system එක පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔයාගේ ව්‍යාපාරය ඉතාමත් දියුණු තත්ත්වයටම අරගෙන යන්න. ඉතින් මොකක්ද මේ POS billing and inventory management system එක? අයි මේ ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් සිස්ටම් එක වෙනත් ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් සිස්ටම් වලට වඩා ඉදිරියෙන් ඉන්නේ. ඔයාලගේ shop එකට මේ ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් සිස්ටම් එක දාගත්තොත් ඔයාලට ලැබෙන වාසි මොනවද? අද අපි කතා කරමු Ruti 5 Star POS Pro සිස්ටම් එක ගැන. ඔයාගේ PC එකේ browser එක open කරගන්න. ඊට පස්සේ Ruti 5 Star කියලා search කරන්න. ඊට පස්සේ මෙන්න මේ පළවෙනි link එකට යන්න. එහෙම නැත්නම් පල්ලෙහා description එකේ තියෙන link එක click කරලා Ruti 5 Star POS Pro main website එකට යන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් ඔයාගේ shop එක Ruti 5 Star POS Pro system එකට register කරගන්න. ඉතින් මෙතනදී Ruti 5 Star POS Pro system එක ගැන හැමදේම ඔයාට මේ main website එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම join now free උඩ click කරලා ඔයාගේ shop එක මේ Ruti 5 Star POS Pro system එකට ඇතුළත් කරගෙනමු. ඉතින් මේ අයිනේ තියෙන create an account උඩ click කරන්න. මෙතනදී ඔයාට free account එකක් Ruti 5 Star Pre system එකේ හදා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී company or business name ඔයාගේ business name එක ඇතුළත් කරන්න. ඊට පස්සේ phone number එක, ඊට පස්සේ password එක, ඊට පස්සේ ඔයාගේ shop එකේ opening balance එක. මේක ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔයා අලුතෙන් shop එකක් ඕපන් කරලා නම් ඔයාට ඕපනින් බැලන්ස් එකක් ඇතුළත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ දැනට තියෙන ඕපනින් බැලන්ස් එක උනත් මෙතන ඇතුළත් කරගන්න පුළුවන්. ඊට පස්සේ බිස්නස් කැටගරි එක සිලෙක්ට් කරගන්න. මෙතනදී ඔයාගේ මෙතන කැටගරි එක නැත්නම් ඔයාට අදාළ කැටගරි එක නැත්නම් අද උඩ ක්ලික් කරලා සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාගේ කම්පැනි එකේ ඇඩ්‍රස් එක ඇතුළත් කරන්න. හරි. ඔයාගේ කම්පැනි එකට අදාළ ඩීටේල්ස් ටික මෙතන ඇතුළත් කරලා පල්ලෙහා තියෙන save button එක උඩ ක්ලික් කරන්න. දැන් ඔයා ඇතුළත් කරපු ඊමේල් එකට OTP කෝඩ් එකක් යනවා. ඉතින් ඔයාගේ details හරියටම ඇතුළත් කරලා save කරා නම් ruti5star.com website එකෙන් මෙන්න මේ විදිහට welcome mail එකක් ඇවිල්ලා ඇති. ඔයාගේ main inbox එකේ එක නැත්නම් spam එකේ check කරලා බලන්න. ඉතින් මට ruti5star mail එක ඇවිල්ලා තිනවා. මම ඒක උඩ click කරලා මෙන්න මේ OTP කෝඩ් එක මම අතන type කරලා verify කරගන්නවා. හරි. ඔන්න දැන් ඔයාගේ shop එක Ruti 5 Star POS Pro system එකට ඇතුළත් කරගෙන ඉවරයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි dashboard එක පෙන්වන්නේ. මේ dashboard එකේදී ඔයාගේ shop එක වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් දේවල් අසීමිතයි. ඉතින් sales, purchase, all sales, stock list, customers, suppliers, incomes, expenses, VAT, due list, profit, ඒ වගේම lost, එහෙම නැත්නම් එක විදිහේ reports ඔයාට මෙතනින් generate කරගන්න පුළුවන්. ඉතින් මම අද මේ system එක පාවිච්චි කරන්න ඔයා හදා ගන්න ඕන settings ගැන කියලා දෙන්නම්. ඒ වගේම මේකෙදි ඔයාට වැදගත් වෙන categories කිහිපයක් ගැනත් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මුලින්ම අපි shop එකට අදාළ details ඇතුළත් කරලා අපි අපේ shop එක customize කරගෙන ඉමු. හරි. මෙතන තියෙන settings උඩ click කරලා ඔයාගේ currency එක මුලින්ම set කරගෙන ඉමු. ඔයාට අවශ්‍ය ශ්‍රී ලංකන් රුපීස්ද, ඩොලර්ස්ද, එතකොට වෙනත් රටක currency එකක්ද කියලා මෙතනින් ඔයාට select කරලා default දාගන්න පුළුවන්. ඉතින් මෙතන search button එකේ ඔයාට US ඕන US dollars set කරලා මෙතනින් make default දාගන්න පුළුවන්. මෙතන නැත්නම් LKR select කරලා ශ්‍රී ලංකන් rupees default දාගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී default ශ්‍රී ලංකන් rupees Ruti 5 Star POS Pro එකෙන් අපිට select කරලා දීලා තිනවා. මම ඒක ඒ විදිහටම තියාගන්නවා. ඉතින් ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන general settings වලට ගියාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ shop එක customize කරගන්න. ඉතින් VAT title එකක්, VAT නම් එකක්, ආපහු address එක වෙනස් කරනවා නම් නැත්නම් company name එක, business name එක වෙනස් කරනවා නම්, category එක වෙනස් කරගන්නවා නම්, phone number එක වෙනස් කරනවා නම් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඊට පල්ලෙහායින් තියෙන මේ invoice logo උඩ click කරලා ඔයාට පුළුවන් ඔයාගේ shop එකේදී ඔයා create කරන invoice වලට ඔයාගේ logo එක ඇතුළත් කරගන්න. ඉතින් මෙතනදී මේ drag and drop image කියන එක උඩ click කරලා ඔයාට අවශ්‍ය logo එක select කරලා පල්ලෙහායින් update උඩ click කරන්න. හරි. දැන් ඔයාගේ invoice වලට අදාළ invoice logo එක වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මෙතන මේ අයිනේ තියෙන icon එක උඩ click කරලා my profile එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ මෙතන අයිනේ පෙන්නන profile photo එකත් වෙනස් කරගන්න. ඉතින් මෙතනදී මම profile picture එක උඩ තියෙන choose file උඩ click කරලා
මගේ ෂොප් එකේ ලෝගෝ එකම මෙතෙන්ට ඇඩ් කරගෙන save changes උඩ ක්ලික් කරනවා. හරි. ඔන්න දැන් ප්‍රොෆයිල් ෆොටෝ එකත් වෙනස් වෙලා තියෙන්නේ. ඔන්න දැන් ප්‍රොෆයිල් පික්චර් එක හදාගත්තා, කරන්සි එක සෙට් කරගත්තා. ඊට පස්සේ ඉන්වොයිස් ලෝගෝ එකත් වෙනස් කරගත්තා. දැන් අපි කතා කරමු අපේ සේල්ස් කොහොමද මේ රුති 5 star POS Pro එක පාවිච්චි කරලා කරගන්න කියලා. ඒ වගේම අපේ ෂොප් එකට මේ රුති 5 star POS Pro සිස්ටම් එක ඉන්ස්ටෝල් කරගෙන කොහොමද අපේ ෂොප් එක මැනේජ් කරගන්න කියලා. හරි. අපි මුලින්ම ප්‍රොඩක්ට්ස් කිහිපයක් මේකට ඇඩ් කරගමු. ඉතින් මෙතන මේ ඩෑෂ්බෝඩ් එකේ වම් පැත්තේ තියෙන මෙනු එකෙන් ප්‍රොඩක්ට්ස් වලට ගිහිල්ලා ඔයාට පුළුවන් කැටගරිස්, බ්‍රෑන්ඩ්, එතකොට ඔයාට අවශ්‍ය ප්‍රොඩක්ට්ස් ඇඩ් කරගන්න. මුලින්ම අපි ප්‍රොඩක්ට් කැටගරි එකක් ඇඩ් කරගමු. මෙතන add new categories ගිහිල්ලා name එකට ඔයාට අවශ්‍ය කැටගරි එක දීලා පල්ලෙහෙන් icon එකක් select කරලා variations select කරගන්න පුළුවන්. අපි මෙතන test කරන්න මම මෙතන කැටගරි එක computers කියලා add කරනවා. ඊට පස්සේ computers capacity එකෙන් color එකෙන් type එකෙන් මම variations හදා ගන්නවා. මෙතෙන් ඔයාට icon එකක් add කරගන්න පුළුවන්. නැත්නම් icon එකක් නොදා වුණත් save කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මගේ ස්ටෝර් එකේ කම්පියුටර්ස් තියෙනවා එක එක බ්‍රෑන්ඩ් වලින්. ඉතින් මම බ්‍රෑන්ඩ්ස් කිහිපයක් ඇඩ් කරගන්නවා මෙතෙන්. Dell බ්‍රෑන්ඩ් එක ඇඩ් කරගන්නවා. මෙතනත් icon එක වාට Dell බ්‍රෑන්ඩ් එකේ දාගන්න පුළුවන්. එහෙම නැත්නම් description එකක් උනත් දාලා save කරගන්න පුළුවන්. මම බ්‍රෑන්ඩ් name එක විතරක් දාලා save කරනවා. හරි. අපිට ටෙස්ට් කරගන්න මේ බ්‍රෑන්ඩ්ස් ටික හොඳටම ඇති. දැන් මෙතන all products වලට ගියාම ඔයා ඇඩ් කරපු product list එක බලා ගන්න පුළුවන්. හරි. ඔයා add product උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට window එකක් එයි. මෙතනදී ඔයාට ඔයාගේ product එකට අදාළ details ටික add කරගන්න පුළුවන්. ඉස්සෙල්ලම අපි product name එක දාගමු. ඉතින් මෙතනට ඔයාගේ PC එකේ දැන් මම computers නේ දාන්න යන්නේ. මම ඒකට PC එකට අදාළ PC name එකක් දෙනවා. 4gen 8GB 500GB branded PC. හරි. ඊට පස්සේ කැටගරි එක සිලෙක්ට් කරගන්න තියෙන්නේ. මම computers කියලා කැටගරි එකක් හදාගත්තා. computers කියන කැටගරි එක හදාගත්තට පස්සේ මෙන්න මේ විදිහට capacity color එක type එක වෙනස් වෙලා තියෙනවා. 500GB HDD කියලා දෙනවා. color එකට black දෙනවා. type එක i5 4gen කියලා දෙනවා. හරි. ඊට පස්සේ product band එක select කරගන්න තියෙන්නේ. මම Dell මෙතන select කරනවා. මෙතනදී product unit name එකක් ඔයාලට add කරගන්න පුළුවන් අවශ්‍ය නම්. මම මෙතන ඒ option එක skip කරනවා. මෙතනදී ඔයාලට product code එකක් add කරගන්න පුළුවන්. product code එකක් add කරගන්න එක ඔයාගේ shop එකට ගොඩක් ලොකු වාසියක් වෙනවා. මොකද හේතුව මෙතන barcodes හදාගද්දි මේ product code එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. හරි. මම මෙතන product code එක විදිහට 0.4 දීලා යනවා. ඊට පස්සේ stock එක. මගේ stock එකේ දැනට කොච්චර stock එකක් තියෙනවද කියලා තමයි මෙතන select කරගන්න තියෙන්නේ. මම මෙතන stock එක 5ක් කියලා දාගන්නවා. ඒ වගේම low stock quantity දෙන්නේ ඔයා මෙතන add කරොත් 2ක් කියලා මේ system එකෙන් ඔයාගේ stock එක දැන් 2යි තියෙන්නේ කියලා පෙන්නලා ඔයාගේ stock එක අඩුයි කියලා notification එකක් ඔයාලට පෙන්නනවා. ඊට පස්සේ මේ අදාළ products වලට expire date එකක් තියෙනවා. ඔයාලට මෙතන add කරගන්න පුළුවන්. expire date එකක් නැත්නම් මෙතන මේ option එක skip කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ VAT එකක් තියෙනවා නම් මෙතන select VAT වලට ගිහිල්ලා VAT එක දාගන්න පුළුවන්. VAT type එක inclusive or exclusive දාගන්න පුළුවන්. හරි. අපි VAT එකක් නැතුවනේ මෙතන යන්නේ. ඉතින් exclusive කියලා දාගන්නවා. ඊට පස්සේ ඔයා මේ product එක buy කරේ කීයකට කියලා තමයි මෙතන මේ purchase price exclusive එකේදී දාගන්න ඕන. ඉතින් මම මේකට buy කරේ 25000ක් කියලා අපි නිකන් add කරගමු. හරි. මෙතන 25000 add කරපු ගමන් මෙතන මේ ටික auto select වෙනවා. මෙතන profit margin එකේදී වෙන්නේ ඔයාට පුළුවන් ඔයා විකුණන්න ඕන ගාන 100ට කීයක profit එකක් තියාගෙන විකුණන්න කියලා select කරගන්න. මෙතන 110 select කරොත් ඔයා විකුණන ගාන මෙතන ඔටෝම වෙනස් වෙනවා. ඒ වගේම ඔයාට මෙතන 100 ගානින් add කරගන්න නැතුව මෙතන කෙලින්ම විකුණන්න ඕන price එක add කරගන්න පුළුවන්. එතකොට මෙතන ඔටෝම profit margin එක ඒ price එකට අදාළව වෙනස් වෙනවා. හරි. මම මෙතන 30000 ඔහොම තියෙනවා. ඊට පස්සේ all sale price එක. ඔයා ඔයාගේ shop එකේ all sale උත් විකුණනවා නම් මෙතන all sale price එකක් add කරගන්න පුළුවන්. අපි ඒකත් add කරගෙන යන්.
මොකද හේත් අපි ෂොප් එකක් කරනකොට අපි හෝල්සේල් දෙනවා, රිටේල් දෙනවා. ඒ හැමදේම කරන නිසා හෝල්සේල් ප්‍රයිස් එකත් ඇඩ් කරගමු. 25000ට ගත්ත ප්‍රොඩක්ට් එක අපි හෝල්සේල් දෙමු 26000කට. හරි. එතකොට ඩීලර් ප්‍රයිස් එක. ඔයා ඩීලර්ස්ලා හරහත් මේක විකුණනවා නම් ඔයාට මෙතන ඩීලර් ප්‍රයිස් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මම ඒකත් 26000ම දාගෙන යනවා. ඊට පස්සේ මැනුෆැක්චර්. මෙතන ඔයාට නමක් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නොදී ඉන්නත් පුළුවන්. මම මෙතන සයිට් එකේ නම දාගන්නවා. හරි. KD apps කියලා අපි දාගන්නවා. ඊට පස්සේ මේ image කියන කොටසේදී ඔයාට පුළුවන් ඔයාගේ product එකට අදාළ image එකක් select කරගන්න. මම මේ option එක skip කරලා save උඩ click කරනවා. ඔන්න දැන් ඔයාගේ store එකට අදාළ පළවෙනි product එක add කරගෙන ඉවරයි. ඉතින් මේ විදිහට තමයි product එක add කරගන්නේ. ඊට පස්සේ all products ගියාම ඔයාගේ ඔයා ඇඩ් කරගත්ත ප්‍රොඩක්ට් ලිස්ට් එක මෙතන මේ විදිහට පෙන්නනවා. කෝඩ් එක, බ්‍රෑන්ඩ් එක, කැටගරි එක, ඒ අදාළ දේවල් මේ විදිහටම පෙන්නනවා. ඊට පස්සේ මෙතනදී මේ පොඩිවට තියෙන අයිකන්ස් වලින් ඔයාට පුළුවන් ඔයාගේ මේ ප්‍රොඩක්ට් ලිස්ට් එක Excel වලට CSV ෆයිල් එකක් විදිහට එහෙම නැත්නම් print කරගන්න උනත් මේ ඔප්ෂන් එක පාවිච්චි කරලා ඔයාට පුළුවන්. මේ විදිහට ලස්සනට ප්‍රොඩක්ට් ලිස්ට් එක ඔයාට වෙනම වෙන් කරලා print කරගන්න උනත් පුළුවන්. හරි. ඊට පස්සේ බලමු මේ ප්‍රොඩක්ට් එකට අදාළව බාකෝඩ් එකක් ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙතන මේ ප්‍රොඩක්ට්ස් කැටගරි එකට යටින් print labels කියලා තියෙන්නේ. අන්න ඒක උඩ ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ barcode generator window එක. මෙතනදී select product වලට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයා add කරපු products මෙතන add කරගන්න. මෙතනදී product code එක, available stock එක, ඊට පස්සේ තියෙන්නේ quantity, number of labels. ඒ කියන්නේ ඔයාට කොච්චර labels ප්‍රමාණයක් මේකෙන් create කරගන්න ඕනද කියලා. මම 5ක් කියලා දාගන්නවා. packing date එක විදිහට ඔයාට today දාගන්නත් පුළුවන්. නැත්නම් කලින් දවසක් දීලා දාගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන labels වලදී මොන informationsද පෙන්වන්න ඕන කියන දේ තමයි මෙතන තියෙන්නේ. product name එක, product price එක, product code එක, print package date එක. ඉතින් මම මේ print package date කියන එක අයින් කරලා barcode type එක මේ විදිහටම තියලා barcode print settings එකත් මේ විදිහටම තියලා මෙන්න මේ විදිහට preview button එක උඩ click කරනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට window එකක් open වෙනවා. ඔටෝම ඔයාගේ print එකෙන් මේ barcodes print කරගන්න පුළුවන්. ඉතින් මම cancel උඩ click කරනවා. හරි. මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ product එකට අදාළ barcode prints labels. ඉතින් මේ විදිහට අපි දාගත්ත details හරි විදිහටම පෙන්නලා තියෙනවා. price එක, barcode එක, product code එක, එතකොට product name එක. ඉතින් මේ විදිහට ඔයාගේ shop එකට insert කරලා තියෙන products ඕනම එකකට barcode labels generate කරගන්න පුළුවන්. හරි. ඊළඟට මෙන්න මේ stock list එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ all stock එක බලා ගන්න. quantity කීයක් තියෙනවද? stock එකට අදාළ value එක මොනවද? ඒ වගේම stock list එක මේ විදිහට පල්ලෙහැම පෙන්නනවා. මේකත් මෙන්න මේ පොඩි icons වලින් ඔයාට print කරගන්න එහෙම නැත්නම් Excel report එකකට උනත් ගන්න පුළුවන්. ඉතින් මෙතන ඊට පස්සේ මේ low stock button එක උඩ click කරොත් මතකනේ අපි product එක add කරද්දී low stock එකට දුන්නේ stock එක 2යි කියලා. එතකොට stock එක 2කට අඩු වෙද්දී මෙන්න මේ low stock list එකේ ඔයා ඇතුළත් කරන stock value එකට අදාළව products ටික මෙන්න මේ low stock list එකේ පෙන්නනවා. එතකොට එතන total quantity stock එකේ value එක මේ low stock page එකේ ඔයාට වෙනම products වලට අදාළව list එකක් generate කරලා දෙනවා. එතකොට මේ list එකත් ඔයාට Excel එකකට හෝ print කරගන්න පුළුවන්. ඊට පස්සේ expired products වලදී මම අර කිව්වේ අපි මොන හරි ආහාරමය ද්‍රව්‍යයක් නැත්නම් expire date එකක් තියෙන product එකක් add කරගත්තොත් එහෙම අර expired date එක දෙන්න පුළුවන් කියලා. එතකොට මේ date එක පහුවෙලා නම් ඔයාට මේ expired product list එකෙන් ඒ list එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු අපේ shop එකට අපි කොහොමද supplier කෙනෙක් add කරගන්න කියලා. ඉතින් අපි අපේ stock එක අපි තවත් කෙනෙක්ගෙන් තමයි මිලදී ගන්න. ඒ details උත් අපිට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා අපේ මේ shop එක manage කරගෙන ඉස්සරහට යනකොට. එහෙනම් suppliers උඩ click කරලා add supplier උඩ click කරන්න. මෙතනදී ඔයාගේ products ගන්න කෙනා හෝ company හෝ supplier add කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි test supplier කෙනෙක් add කරගමු. test supplier එයාගේ phone number එක, ඊට පස්සේ එයාගේ email address එක, ඊට පස්සේ address එක. ඊට පස්සේ ඒ කෙනාට අපි කීයක් හරි ගෙවන්න තියෙනවා නම් මෙතන due amount එකක් add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේ option එක skip කරන්න පුළුවන්. ඊට පස්සේ මේ image එකේදී ඔයාට supplier ගේ photo එකක් මෙතන දාගන්න පුළුවන්. අපි මේ option එකට skip කරලා save උඩ click කරමු. හරි. ඔන්න දැන් all supplier එකට ඔටෝම ගියා. මෙතන ඔයා add කරගන්න supplier list එක බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි මේ supplierට අදාළව
purchase එකක් දාලා බලමු කොහොමද මේ Ruti 5 star POS Pro system එක purchase වලට වැඩ කරන්න කියලා. හරි. වම් පැත්තේ තියෙන purchase වලට ගිහිල්ලා purchase new උඩ click කරන්න. purchase new උඩ click කරාට පස්සේ මෙන්න මේ විදිහට window එකක් open වෙනවා. මේ පැත්තේ ඔයා add කරගන්න products මේ පැත්තේ තමයි එකට දාලා bill එක create කරන්න තියෙන්නේ. හරි. මුලින්ම මෙතනදී ඔයාට bill එකේ date එක change කරගන්න පුළුවන්. අද bill එකක් දාන නිසා today select කරගන්නවා. මේ තමයි invoice නම් එක. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් supplier select කරගන්න. එහෙම නැත්නම් මෙතන plus icon එක උඩ click කරලා ඔයාට මෙතනදිම supplier කෙනෙක් create කරගන්නත් පුළුවන්. හරි. අපි අර test කරගන්න දාපු supplier add කරගමු. මෙතනදී තව option එකක් තියෙනවා. calculate එක අවශ්‍ය නම් මෙතන calculate එක දාගන්න පුළුවන්. today purchase save product calculator dashboard මේ විදිහට පොඩි quick action ටිකක් දීලා තියෙනවා මේ Ruti 5 star POS system එකේ. හරි. ඊළඟට මෙතනදී ඔයා products ගොඩක් add කරලා තියෙනවා නම් මෙතනින් search කරගන්න පුළුවන්. category වලින් filter කරගන්න පුළුවන්. ඒ වගේම brand එකෙන් filter කරගන්නත් පුළුවන්. හරි. ඊළඟට අපි මේ supplier ට අදාළ product එක add කරගමු. ඉතින් මම මේ product එක උඩ click කරාට පස්සේ මෙතනදී quantity, sale price එක, wholesale price එක, purchase price එක, dealer price එක අපව වෙනස් කරන්න පුළුවන් විදිහට මෙයාලා ලස්සනට ඒක customize කරලා දීලා තියෙනවා. ඉතින් අපි quantity මෙතෙන් add කරගමු. එයාගෙන් අපි අදට buy කරනවා quantity 3ක්. ඊට පස්සේ save කරගන්න. ඊට පස්සේ මේ යටින් මෙන්න මේ විදිහට product එක list වෙලා පෙන්නනවා. ඉතින් මෙතනදිත් ඔයාට පුළුවන් quantity අඩු වැඩි කරගන්න වගේ දේවල් action ටිකක් දීලා තියෙනවා. ඒ වගේම වැරදිලා මෙතන product එක add වුණා නම් මේ close button එක උඩ click කරලා මේ product එක මේ විදිහට අයින් කරගන්න පුළුවන්. හරි. අපි දැනට product එක 3ක් දාගමු. ඊට පස්සේ අපි calculation එක වෙන්නේ කොහොමද කියලා check කරලා බලමු. හරි. මෙතන paid amount එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ invoice එකට අදාළ stock එකට අදාළව මේ product එකට අදාළව අපි රුපියල් 75000ක් ගෙවන්න ඕන. අපි මෙතනදී 80000ක් කියලා අපි දැම්මොත් එතකොට change amount එක 80000ක මුදලක් ගෙවුවොත් ඔයාට ආපස්සට ගෙවන්න ඕන මුදල change amount එක මෙතන වෙනම පෙන්නනවා. ඒ වගේම ඔයා 75000 එවලෙම දීලා ගන්නේ නැත්නම් එහෙම නැත්නම් එයාට දෙන්නේ advance එකක් විතර නම් අපි මෙතන 20000ක් කියලා select කරොත් due amount එක වෙනම මේ Ruti 5 star POS Pro එකෙන් පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මේ option එක නම් ඇතරම් මාරම වැදගත් දෙයක්. හරි. මම මෙතන advance එකක් විදිහට 20000ක් select කරනවා. ඊට පස්සේ cash card check mobile pay මොන විදිහට due එකක්ද මේක අපි රුපියල් කීයක්වත් ගෙවන්නේ නැත්නම් මෙතන due option එකට යන්න පුළුවන්. ඒ විදිහට මෙතනින් payment type එක වෙනස් කරගන්න පුළුවන්. හරි. එතනදී අපේ මේ product quantity අදාළව යා මොන හරි අපිට discount එකක් දුන්නා නම් අපිට මෙතනින් discount එක flat rate එකකට එහෙම නැත්නම් percentage එකකට add කරගන්න පුළුවන්. හරි. එතන මොකොත් නැහැ. මම ඊට පස්සේ save උඩ click කරනවා. හරි. save උඩ click කරාට පස්සේ මෙන්න මේ විදිහට invoice එකක් create වෙනවා. ඔයාට පුළුවන් ඒ invoice එක supplier ට email කරන්න. මතකනේ අපි supplier add කරද්දි මෙතන email එකක් add කරා. එතකොට මේ email උඩ click කරොත් එහෙම auto මෙයාට email මේ invoice එක mail එකක් යනවා. එහෙම නැත්නම් PDF එකක් විදිහට download කරගෙන WhatsApp Viber විදිහට උනත් ඔයාට මේ PDF එක යවන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙලාවෙම ඔයා මේක print කරලා දෙනවනම් මෙතන print button එක උඩ click කරලා ඔයාට පුළුවන් මේ invoice එක customize කරගෙන print කරලා එයාට දෙන්න. හරි. එතකොට මේ invoice එකේ details බලුවොත් product name එක තියෙනවා, quantity තියෙනවා, unit price එක, total price එක වෙනම add වෙලා තියෙනවා. එතකොට VAT එකක්, shipping charge එක, discount එකක් add වුණා නම් ඒ ටික වෙනම details වෙලා තියෙනවා. මෙතන total amount එක add වෙලා අපි ගෙව්වේ කීයක්ද කියලාත් මෙතන වෙනමම පෙන්නනවා. ඒ වගේම due amount එකත් මේ විදිහට මේ invoice එකේ අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි මෙන්න මේ විදිහට purchase list එකට ගියාම මෙතන බලා ගන්න පුළුවන් අපි මිලදී ගත්ත product එකට අදාළ purchase list එක. ඉතින් මෙතන ඔයා purchase කරන හැම product එකකට අදාළ list එකක් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඒ purchase invoice එකට අදාළ date එක, purchase invoice number එක, supplier name එක, ඒ total price එක, discount එකක් add වුණාද, අපි කීයක්ද ගෙව්වේ, due amount එක, payment type එක, status එක වගේ දේවල් මෙතනින් බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු අපි මේ purchase කරපු product එකේ stock එක අපි මේ purchase එකට අදාළව වෙනස් වෙලා තියෙනවද කියලා. ඉතින් මෙතන stock list එකට ගිහිල්ලා all stock වලට යන්න. හරි. ඔව්. මේ product එකට අදාළ quantity මෙන්න මේ විදිහට වෙනස් වෙලා තියෙනවා. ඉතින් මතකනේ අපි product එක add කරද්දී add කරේ quantity 5යි. එතකොට අපි purchase කරපු quantity 3යි. ඒ ටික auto add වෙලා මෙතන stock value එක 8ක් වෙලා තියෙනවා.
හරි ඊට පස්සේ අපි බලමු අපි පර්චේස් කරපු ප්‍රොඩක්ට්ස් වලට අදාළව පර්චේස් රිපෝට්ස් ගන්න කොහොමද කියලා. වම් පැත්තේ මෙනු එකට ගියාට පස්සේ පල්ලෙහාට ගියාම රිපෝට්ස් කියලා තියෙනවා. එතනදී පර්චේස් උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් පර්චේස් රිපෝට්ස් ලිස්ට් එක. මේකත් කලින් වගේමයි පර්චේස් ලිස්ට් එක මේ විදිහට යටින් පෙන්නනවා. මෙතනදී ඔයාලට අවශ්‍ය ඩේට් එකට අදාළව පර්චේස් ලිස්ට් එක ගන්න පුළුවන්. කස්ටම් ඩේට් කරලා ඒ විදිහට උනත් ගන්න පුළුවන්. සර්ච් කරලා ගන්න පුළුවන්. ටෝටල් පර්චේස් ප්‍රයිස් එක වෙනම මෙතන පෙන්නනවා. ඒ වගේම කලින් වගේම ලිස්ට් එක print කරගන්න Excel වලට උනත් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු හදිස්සියකදී හරි අපි මේ පර්චේස් කරපු ප්‍රොඩක්ට්ස් වලින් අපිට එක ප්‍රොඩක්ට් එකක් ඩැමේජ් එකක් වෙලා එහෙම නැත්නම් ප්‍රොඩක්ට්ස් කිහිපයක් ඩැමේජ් වෙලා මේ ප්‍රොඩක්ට් එක ආපහු පර්චේස් රිටර්න් එකක් දාන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනදී පර්චේස් ලිස්ට් වලට ගිහිල්ලා ඇක්ෂන් කියලා තියෙන තැන පල්ලෙහායින් තියෙන ඩොට් තුන උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ පර්චේස් රිටර්න් වලට යන්න. මෙතනදී වාට ඒ සප්ලයිට අදාළව ඔයා ගත්ත quantity product code එක product එක purchase price එක මේ විදිහට පෙන්නනවා. මෙතනදී ඔයා ගත්ත quantity ඔයා return කරන්නේ කොච්චර quantity යක්ද කියන එක select කරන්න පුළුවන්. මේ විදිහට තුනම return කරනවා නම් තුනක් select කරන්න පුළුවන්. නැත්නම් දෙකක් නම් එකක් නම් අපි දැනට එකක් දාලා බලමු මේ කොහොමද මේ system එක අපිට manage කරලා දෙන්නේ කියලා. හරි return quantity එකක් දැම්මා. එතකොට price එක 25000ක් return amount වෙන්න ඕන. confirm return උඩ click කරන්න. purchase return එකට පස්සේ මෙන්න මේ විදිහට purchase invoice එක open වෙනවා. මෙතන යටින් ඔයාලට බලා ගන්න පුළුවන් return item එක, return උනේ කොච්චර quantity යක්ද, return උන මුදල, ඒ වගේම මෙතනින් පේනවා ඔයාට ඔයා කලින් payable amount එකක් තිබ්බා රුපියල් 50000ක. ඒකෙන් අදාළ quantity එකට අදාළ amount එක මේ විදිහට අඩු වෙලා ඔයාගේ due amount එක විදිහට 30000ක් පෙන්නනවා. කලින් වගේමයි email කරන්න පුළුවන්, PDF එකක් විදිහට download කරගන්න පුළුවන්. ඒ වගේම print කරගන්න උනත් පුළුවන්. හරි ඊට පස්සේ මෙන්න මේ purchase return වලට ගිහිල්ලා ඔයාගේ purchase return list එක උනත් බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාට පුළුවන් reports වලට ගිහිල්ලා purchase return reports list එක බලා ගන්න. මේකත් කලින් වගේම report එකේ විදිහටම dates වලට අදාළව purchase return කරපුවා select කරගන්න පුළුවන්, search කරන්න පුළුවන්. list එක පල්ලෙහාට පෙන්නනවා. ඒ වගේම Excel download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් list එක print කරගන්න උනත් පුළුවන්. ඔයාට මතකද අපි මේ ප්‍රොඩක්ට් එකෙන් දැන් එකක් රිටර්න් කරානේ. එතකොට මේ ස්ටොක් වැලියු එකේ එකක් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු all ස්ටොක් වලට ගිහලා හරි. මේ තියෙන quantity අපි 8ක් පෙන්නවා. දැන් ඒක එකක් අඩු වෙලා ස්ටොක් එක 7ක් වෙලා තියෙනවා. හරි. ස්ටොක් එකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි දැන් මෙතන due amount එකක් තියෙනවා. මේ සප්ලයියට අදාළව due amount එකක් තියෙනවා. අපි මේ due එක වෙනම බලා ගන්නත් අවශ්‍යයි. ඒ වගේ මේ due එක අපි ගෙවන මොහොතකදී මේ ඉන්වොයිස් එක ඒ විදිහටම ක්‍රියේට් කරලා due amount එක අයින් වෙන්නත් ඕන. අපි බලමු ඒ දේ කොහොමද අපි මේකේ ලිස්ට් කරගන්න කියලා. මෙතන වම් පැත්තේ මෙනු එකේ due list කියන එක උඩ ක්ලික් කරන්න. මෙතනදී වාට ඔයාගේ suppliers ලට අදාළව due list එක බලා ගන්න පුළුවන්. මෙතන පල්ලෙහායින් supplier name එක පෙන්නනවා, mail එක පෙන්නනවා, එයාගේ phone number එක, type එක, supplier කෙනෙක්ද, wholesaler කෙනෙක්ද, dealer කෙනෙක්ද කියන දේ මෙතන type එක පෙන්නනවා. due amount එක ඔයා කීයක්ද මෙතෙන්ද ගෙවන්න තියෙන්නේ. නැත්නම් මේ due list එකේදී customer කෙනෙක් ඔයාට කීයක් හරි ගෙන්න දෙන්න තියෙනවනම් මෙතන type එකේදී ඒ අදාළ customer name එක වැටලා customer කියලා වැටලා මෙතන due amount එක පෙන්නනවා. හරි. අපි දැන් බලමු අපි මේ purchase කරපු product quantity ට අදාළව මේ due amount එක කොහොමද ආපහු pay කරන්න කියලා. මෙතන action උඩ click කරලා collect due උඩ click කරන්න. collect due උඩ click කරාට පස්සේ මෙන්න මේ විදිහට window එකක් එයි. මෙතනදී ඔයාට අවශ්‍ය invoice එක select කරන්න. එතකොට total amount එක due amount එක මේ විදිහට පෙන්නනවා. ඉතින් ඔයා මේකේ full payment එකම කරනවා නම් මෙතන 30000ක් add කරපු ගමන් due amount එක අඩු වෙනවා. මෙතන ඔයා 25000ක් විතර ගෙවලා ඉවර කරනවා නම් due amount එක ආපහු වෙනම පෙන්නනවා. අපි 25000ක් add කරලා බලමු මේක due amount එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. save උඩ click කරා. හරි. ඒකට අදාළ invoice එක මේ විදිහට තියෙනවා. email කරන්න, PDF කරන්න, print කරන්න පුළුවන්. due amount එක 5000ක් පෙන්නලා තියෙනවා. කලින් payable amount එක 30000යි. 25000ක් අපි ගෙව්වා. එතකොට 5000ක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහටම due amount එක මෙතනත් අඩු වෙලා තියෙනවා. අපි ඒක බලමු reports වලට ගිහිල්ලා supplier due වලදී කොහොමද මේක වෙනස් වෙලා තියෙන්නේ කියලා. හරි. මේ තියෙන්නේ supplier due list එක. අපි තව ගෙවන්න ඕන රුපියල් 5000යි. මෙත supplier name එක ඒ විදිහට ඔක්කොම ටික පෙන්නලා තියෙනවා. හරි. reports වලත් වෙනස් වෙලා තියෙනවා. අපි මේ due list එක 0 කරොත් කොහොමද පෙන්වන්නේ කියලා බලමු. collect due invoice එක select කරන්න. paid amount එක 5000යි. හරි. payment type cash save. හරි.
ඉන්වොයිස් එක ක්‍රියේට් වුණා. හරි. මෙතනදී ඔන්න බලා ගන්න පුළුවන් ඔයාගේ ඩියු ලිස්ට් එකෙන් ඔයා ගෙවන්න තිබ්බ amountස් ඔක්කොම අයින් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාගේ ඩියු ලිස්ට් එක ඔයාට ක්ලියර් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාගේ පර්චේස් ඕඩර් එකට අදාළ ඩියු ලිස්ට් එහෙම නැත්නම් පර්චේස් ඕඩර් එක මේ විදිහට මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් කලින් වගේ මතක තියාගෙන පොත්වල ලියලිය කරදර වෙන්න ඕන නැහැ. මේ රුති 5 star POS Pro system එක පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔයාගේ පර්චේස් ඕඩර්ස් මේ විදිහට ඉතාමත් නිරවුල්ව මැනේජ් කරගන්න. ඊට පස්සේ අපි බලමු අපි කොහොමද කස්ටමර් කෙනෙක් ඇඩ් කරගන්නේ කියලා. මෙතන කස්ටමර්ස් උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඇඩ් කස්ටමර් වලට යන්න. ඉතින් මෙතන ඇඩ් කස්ටමර් වලට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ ෂොප් එකට රිපීට් එහෙම නැත්නම් හැමදාම වගේ එන කස්ටමර් කෙනෙක් ඉන්නවා. නැත්නම් ඔයාට අලුතෙන් එන කස්ටමර් කෙනෙකුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ෂොප් එකට ඇඩ් කරගන්න මේ වින්ඩෝ එක පාවිච්චි කරලා. ඉතින් මෙතනදී කස්ටමර් නේම් එක, ෆෝන් නම්බර් එක, කස්ටමර් ටයිප් එක, රිටේලර් කෙනෙක්ද, ඩීලර් කෙනෙක්ද, හෝල්සේලර් කෙනෙක්ද කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඊමේල් එක, ඇඩ්‍රස් එක, ඩියු amount මේ ටික ඒ විදිහටම සිලෙක්ට් කරගන්න පුළුවන්. අපි ටෙස්ට් කස්ටමර් කෙනෙක් ඇඩ් කරගමු. ඊමේල් එක අවශ්‍ය නම් ඇඩ් කරගන්න පුළුවන්. හැබැයි ඊමේල් එක ඇඩ් කරන එකේ වාසිය වෙන්නේ ඔයාට ඉන්වොයිස් එක කෙලින්ම ඊමේල් කරගන්න පුළුවන් එක. ඊට පස්සේ ඇඩ්‍රස් එකක් අවශ්‍ය නම් දෙන්න පුළුවන්. ඩියු amount එකක් තියෙනවා නම් ඒකත් ඒ විදිහටම දාගන්න පුළුවන්. හරි. අපි මේ ඩීටේල්ස් ටික ඇඩ් කරලා save උඩ ක්ලික් කරමු. ඔන්න කස්ටමර් කෙනෙක් ඇඩ් කරගෙන ඉවරයි. දැන් අපි බලමු කස්ටමර් කෙනෙක්ට අපි කොහොමද සේල් එකක් කරන්න කියලා. ඉතින් මෙතන සේල්ස් උඩ ක්ලික් කරලා සේල් නිව් උඩ ක්ලික් කරන්න. මෙන්න මේ විදිහට ඩෑෂ්බෝඩ් එකක් ඕපන් වෙනවා. කලින් පර්චේස් කරන්න අපෝ වින්ඩෝ එක වගේමයි මෙතනින් කස්ටමර් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයා ඇඩ් කරපු කස්ටමර්ස්ලා මෙතන පෙන්නනවා. එහෙම නැත්නම් මෙතන ප්ලස් අයිකන් එක ක්ලික් කරලා එවලට ඔයාට කස්ටමර් කෙනෙක් ඉක්මනින් හදා ගන්න උනත් පුළුවන්. හරි. එහෙම නැත්නම් ඔයාගේ මේ කස්ටමර් ලිස්ට් එකේ නැති කෙනෙක් නැත්නම් ඒ කස්ටමර් අකමැති නම් ඔයාගේ ෂොප් එකේ යාට ප්‍රොෆයිල් එකක් හදාගන්න ඔයාට පුළුවන් මෙන්න මේ ගෙස්ට් උඩ ක්ලික් කරලා කස්ටමර් ඒ කියන්නේ වෝක්-ඉන් කස්ටමර් කෙනෙක්ට සේල් එකක් මේ විදිහට ක්‍රියේට් කරන්න. හරි. අපි මෙතනදී ඇඩ් කරගත්ත කස්ටමර් සිලෙක්ට් කරමු. ඊට පස්සේ කලින් වගේම මෙතන ප්‍රොඩක්ට් එක ඉක්මනින් සර්ච් කරගන්න පුළුවන්. කැටගරිස් වලින් ෆිල්ටර් කරලා සර්ච් කරගන්න පුළුවන්. ඒ වගේම බ්‍රෑන්ඩ් එකකින් ෆිල්ටර් කරලා සර්ච් කරගන්නත් පුළුවන්. හරි. අපි මෙතන මේ ප්‍රොඩක්ට් එක ඇඩ් කරගමු. එතනදී ඒ කස්ටමර් ප්‍රොඩක්ට්ස් එකට අදාළව කොන්ටිටි කීයක් මිලදී ගන්නවද කියලා මෙතනින් අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ බිල් එක ක්‍රියේට් කරනකොට අපේ ප්‍රොඩක්ට් එකට අදාළ මුදල 30000යි. එයා 20000ක් දුන්නොත් එයාගේ ඩියු amount එක විදිහට එයාගේ ප්‍රොෆයිල් එකට අදාළව රුපියල් 10000ක ඩියු amount එකක් ක්‍රියේට් වෙනවා. එහෙම නැතුව එයා අදාළ මුදල හරියට ගෙවුවොත් ඔයා change amount එක විදිහට දෙන්න ඕන මුදල මෙතන පෙන්නලා ඩියු amount එක විදිහට 0 වෙලා එයාගේ ප්‍රොෆයිල් එකට අදාළ ඉන්වොයිස් එක ක්ලෝස් කරගන්න පුළුවන්. හරි. මෙතන අපි හරි විදිහට ප්‍රොඩක්ට් එක ඉවර කරමු. කෑෂ් දෙනවා. එතකොට ඔයා මෙතන ඩිස්කවුන්ට් එකක් දෙනවා නම් මෙතනින් percentage එකක් විදිහට උනත් ඇඩ් කරලා මෙතනින් අඩු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆ්ලැට් රේට් එකක් විදිහට ගාණක් ඩිස්කවුන්ට් එකක් විදිහට ඇඩ් කරගන්න උනත් පුළුවන්. එතකොට total amount එක change amount එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් save උඩ ක්ලික් කරලා ඔයාට පුළුවන් ඒ සේල් එකට අදාළ ඉන්වොයිස් එක ක්‍රියේට් කරගන්න. එතකොට මම කලින් කිව්වේ ඔයා අර කස්ටමර්ට අදාළව ඊමේල් එක ඇඩ් කරොත් මෙතනින් ඊමේල් එක උඩ ක්ලික් කරපු ගමන් ඒ ඉන්වොයිස් එකට අදාළ මේල් එක යනවා. නැත්නම් PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරලා WhatsApp ඒ විදිහට ෂෙයා කරන්න උනත් පුළුවන්. නැත්නම් ඒවලම print කරලා මේ විදිහට ඔයාට ඉන්වොයිස් එකේ කස්ටමර්ට දෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට තමයි සේල් එකක් ක්‍රියේට් කරන්නේ. අපි බලමු මේ සේල් එක අපේ ෂොප් එකට අදාළව කොහොමද අපි රිපෝට්ස් වලින් බලාගන්නේ කියලා. එතකොට ඩෑෂ්බෝඩ් එකේ සේල් ලිස්ට් එකට ගියාම අපේ ඒ සේල් එකට අදාළ සේල් ලිස්ට් එක මෙතන පෙන්නනවා. ඔයා ඒ දවසට කොච්චරක්ද කරලා තියෙන්නේ? ඔයා කොච්චර සේල්ස් ප්‍රමාණයක් කරනවද? ඒ ලිස්ට් එකම මේ විදිහට සේල් ලිස්ට් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය නම් ආපහු ඉන්වොයිස් කරගන්න, සේල් එක එඩිට් කරන්න. එතකොට ඒ ඉන්වොයිස් එක රිටර්න් වුණා නම් එහෙම නැත්නම් මේ ප්‍රොඩක්ට් එක ඔයාට රිටර්න් වුණා නම් සේල්ස් රිටර්න් එකක් දාගන්න. නැත්නම් සේල් එක ඩිලීට් කරන්න උනත් මෙතනින් ඔයාට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන රිපෝට්ස් වලට ගිහිල්ලා ඔයාට පුළුවන් සේල්ස් වලට අදාළ රිපෝට්ස් අර කලින් වගේම ඩේට් වලින් ෆිල්ටර් කරගන්න. එහෙම නැත්නම් Excel වලට ඩවුන්ලෝඩ් කරගන්න. නැත්නම් print කරලා ලිස්ට් එකක් විදිහට උනත් අරගන්න පුළුවන්. ඊට පස්සේ ඩෑෂ්බෝඩ් එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් total sales ප්‍රමාණය, purchase කරපු ප්‍රමාණය, ඊට පස්සේ ඔයාගේ income එක, purchase return කරපු මුදල, suppliersලා, customersලා මේ විදිහට report එකක් බලා ගන්න පුළුවන්. හරි. අපි බලමු අපේ stock එකකින් අපි මේ කරපු sale එක අඩු වෙලා තියෙනවද කියලා. ඉතින් stock list එකට ගිහලා all stock බලන්න.
කොන්ටිටිය 6කට අඩු වෙලා තියෙනවා. අපි ඇඩ් කරපු ප්‍රොඩක්ට්ස් ප්‍රමාණය ඊට පස්සේ පර්චේස් කරපු ප්‍රොඩක්ට් ප්‍රමාණය එකට ඇඩ් වුණා. ඊට පස්සේ පර්චේස් රිටර්න් ප්‍රමාණය දැන් අපි සේල් කරපු කොන්ටිටියට අදාළ ප්‍රමාණයත් මෙතනින් අඩු වෙලා වැඩි වෙලා මේ විදිහට ටෝටල් කොන්ටිටිය පෙන්නනවා. ඊට පස්සේ අපි බලමු අපි මේ විකනපු ප්‍රොඩක්ට් එක එහෙම නැත්නම් සේල් එක ඒ කස්ටමර්ගේ මයින්ඩ් එක චේන්ජ් වෙලා නැත්නම් මේ ප්‍රොඩක්ට් එකට අදාළව තියෙන ගැටලුවක් නිසා එයාට ආපහු මේක රිටර්න් කරන්න අවශ්‍ය වුණොත් අපි කොහොමද මේක රුති 5 star සිස්ටම් එකට ඇතුළත් කරගන්න කියලා. ඉතින් මෙතන සේල්ස් වලට ගිහිල්ලා වගේ සේල් ලිස්ට් එකට යන්න. ඊට පස්සේ ඔයාලට රිටර්න් කරන්න අවශ්‍ය වුණ ඉන්වොයිස් එක සිලෙක්ට් කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ ඇක්ෂන් වලට ගිහිල්ලා සේල්ස් රිටර්න් උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලිස්ට් එකක් එනවා. ඩේට් එක, ඉන්වොයිස් නම් එක, කස්ටමර් නේම් එක, ඊට පස්සේ ප්‍රොඩක්ට් එක, ප්‍රොඩක්ට් කෝඩ් එක, එයා බයි කරේ කීයක්ද, කීයකටද වික්කේ. ඊට පස්සේ මෙතනදී රිටර්න් කොන්ටිටියේදී ඔයාට පුළුවන් ඒ ප්‍රොඩක්ට් එකට අදාළ කොන්ටිටිය රිටර්න් කරන්න. හදිසි හරි මෙයා මෙතන ප්‍රොඩක්ට්ස් 5ක් නැත්නම් 10ක් විතර නැත්නම් 2ක් 3ක් නැත්නම් මේ විදිහට ඔයා ඇඩ් කරපු ප්‍රොඩක්ට්ස් මෙතන එක එයාගේ ඉන්වොයිස් එකේ ප්‍රොඩක්ට්ස් ගොඩක් ඒ දවසේ ඇඩ් කරගෙන තියෙනවා නම් හැබැයි යාට අවශ්‍ය මේ ප්‍රොඩක්ට් එක විතර නම් රිටර්න් කරන්න. එතකොට මේ ඉන්වොයිස් එකේ ඔයාගේ පෙන්නනවා මේ ප්‍රොඩක්ට්ස් එකට අදාළ ඔක්කොම ලිස්ට් එක. මෙතනදී රිටර්න් කොන්ටිටියේදී මේ ප්‍රොඩක්ට් එකට අදාළ කොන්ටිටිය විතරක් මෙතනින් ප්ලස් මයිනස් කරලා ඔයාට පුළුවන් ඒ එක ප්‍රොඩක්ට් එක විතරක් වුණත් රිටර්න් කරන්න. මෙතන කන්ෆර්ම් රිටර්න් උඩ ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට ඉන්වොයිස් එකක් ක්‍රියේට් වෙනවා. කස්ටමර්ට ඊමේල් කරන්න පුළුවන්, PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්, print කරගන්න පුළුවන්. මෙතන එයා බයි කරපු එක මෙතනදී රිටර්න් අයිටම් එකට අදාළ මුදල මේ විදිහට ඉන්වොයිස් එකේ ක්‍රියේට් වෙනවා. ඒ විදිහටම මෙතන සේල්ස් රිටර්න් වලට ගියාට පස්සේ ඔයාලට මේ සේල්ස් වලට අදාළ රිටර්න් ලිස්ට් එක බලා ගන්න පුළුවන්. අපි බලමු මේකේ ස්ටොක් එකට ඇඩ් වෙලා තියෙනවද කියලා. හරි. මෙතින් අපි කලින් බලද්දි 6යි තිබ්බේ. දැන් සේල් එක ආපහු රිටර්න් වුණාට පස්සේ කොන්ටිටිය 7ක් වෙලා තියෙනවා. එතකොට අපි බලමු රිපෝට්ස් වලදී කොහොමද මේ සේල් රිටර්න් එක පෙන්වන්නේ කියලා. මේ විදිහට රිපෝට්ස් වලට ගිහලා සේල් රිටර්න් වලට ගිහිල්ලා ඔයාලට කලින් වගේම රිපෝට් එකක් Excel වලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් ලිස්ට් එක print කරගන්න උනත් පුළුවන්. මෙතනින් date wise ඔයාට return sale invoices filter කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු අපේ lost profits කොහොමද reports වලට ගන්න කියලා. ඉතින් මෙතන profits and loss list එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයා profit and loss list එකට ගියාට පස්සේ ඔයාගේ sales වලට අදාළව loss සහ profits බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ රුති 5 star PS Pro එක ඔයාගේ shop එකේ තියෙන stock එක එහෙම නැත්නම් ඔයාගේ sales ඒ වගේම loss profits manage කරගන්න පහසුම system එකක්. ඉතින් මේ දේවල් අපි පොත්වල ලියාගෙන ඒ විදිහට හොයාගන්න ගියා නම් සමහර විට අපිට මේ sales වලින් කරන lost profits අපිට ඉක්මනින්ම හොයාගන්න බැරි වෙනවා. ඉතින් හැබැයි මේ රුති 5 star system එක ඔයා පාවිච්චි කරනවා නම් ඔයාට මේ විදිහට ඔයාගේ profits lost එතකොට sales returns purchase returns products stocks එතකොට stock එක අඩු වැඩි වෙන එක customers ලා suppliers ලා incomes expenses ඒ වගේම due list තව wholesalers ලා මේ හැමදේම එකම තැනකින් ඔයාට manage කරගන්න පුළුවන්. ඉතින් ඔයා තවමත් ඔයාගේ shop එක එහෙම නැත්නම් ඔයාගේ business එක මේ රුති 5 star PS Pro system එකට add කරගත්තේ නැත්නම් දැන්ම ruti5star.com website එකට ගිහින් ඔයාගේ account එක free create කරගෙන අනිවාර්යෙන්ම රුති 5 star PS Pro app එකක් download කරගන්න. ඉතින් ඔයාට මේ ලැබුණු අවස්ථාව නම් මිස් කරගන්න එපා. ඔයාලා හැමෝටම දියුණුවෙන් දියුණුවටම යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.